අයිබෝවන් හීබාස් කියන කෙනා දන්නවද? මම හිතන්නේ මේ ගම්වල අය ගොඩක් විදිහට දන්නවා. හීබාස් කියන්නේ හාන මිනිස්සුන්ට කියන අපි හීබාස් කියලා. ඒ හාන එකත් එක කලාවක්. ඉතින් මම අද කතා කරන්නේ ගම්වල හාන කුඹුරු හාන හීබාස්ලා ගැන නෙවෙයි. ආණ්ඩුවේ හීබාස් කෙනෙක් ගැන. දැන් මේ රටේ ගින්නක් වගේ පැතිරෙන මේ ඒ හීබාස් ගැනයි අද කතා කරන්නේ. රන්වල දෙවිනි වතාවටත් ආණ්ඩුව හාමින් ඉන්න බවක් පේනවා. මොකද ඔහු බොරු සහතික පෙන්නලා කතානායක ධූරයේ ඉන්න අවස්ථාවේදී ඒකෙන් අයින් වෙන්න සිද්ධ වුණා. තාම ඒ සහතික පෙන්න ගන්න බැරි වෙලා බොරුකාරයෙක් බව රටට ඔප්පු කරලා තියෙනවා. ඉතින් ඒකෙදි ආණ්ඩුව අර කිරි කලයට ගොම් බින්දුවක් කරනවා වගේ ආණ්ඩුව පටන් ගන්නකොටම එතන හැවා. ඊට පස්සේ දැන් බීල ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් කළා. දැන් ලොකු කතාවක් කතිකාවතක් රට තුල ඇතිවලා තිනවා. දැන් මේ ව්‍යසනයක් වෙලා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ඒකට ફોකස් කරලා ඉන්න වෙලාවේ තමුන් නැහෙලා වගේ මිනිස්සු නැවත මේ කරන වැඩ නිසා ආණ්ඩුවේ ජනාධිපතිවරයාට තමුන්ලව හොදන්න බෑ. තමුන්ලා මේ මුකුත් කරගන්න බැරි නම් අනේ දෙයියනේ මේ ජනාධිපතිවරයාට වද දෙන්න නැතුව පැත්තකට වෙලා ඉන්න එක තමයි තියෙන්නේ. නැතිනම් මේ කරන හැම දෙයකම වෙන්නේ මේ ආණ්ඩුව අපහසුතාවට පත් වෙලා විපක්ෂයේ ඉන්න කාලකන්ණි උඩ පැනලා මේ ආණ්ඩුව නැති කරලා ආපහු අර පරණ සෙට් එක මේ රට බාරගනි. ඒකට ඔය කියන රන්වල මහත්තයත් වගේ කියන්න ඕන. ඒක තමයි කරුණාකර රන්වල මහත්තයෝ ඔයක අස්වීම දිලා ගෙදර යන්න. තමුන්ලට මේක කරන්න බෑ. අර අනුර කුමාර ජනාධිපතිවරයා ඇතුළු කරන පිරිසක් ඉන්නවනේ. ඒ කට්ටියට කරන්න දීලා කරුණාකර බැහැලා යන්න මහත්තයෝ. මේ තරහට නෙවෙයි කියන්නේ. තමුන් හානවා ඉවරන්නේ නැහැ. තමුන් එක හීබාස් කෙනෙක් විතරයි. තව හීබාස්ලා ටිකක් ඉන්නවා. තමුන් තමයි පළවෙනිම හාපු හීබාස්. හැබැයි දැන් දෙවෙනි වතාවට තමුන් හාලා දෙන හීබාස් කෙනෙක් විදියට. අනේ කරුණාකරලා බැහැලා යන්න කරන මිනිහෙකුට කරන්න දීලා. මොකද මේ රටේ මිනිස්සු දහසක් බලාපොරොත්තු තියාගෙන අර කාලකණ්ණි රැළෙන් මේ රට බේරගත්තේ. දහසකුත් බලාපොරොත්තු මේ ආණ්ඩුව ගැන ජනාධිපතිවරයා ගැන තියාගත්තා. ඉතින් ඒ බලාපොරොත්තු නැති කරන්න එපා. රන්වල බැහැලා යන්න. ඒක තමයි දැන් සමාජයේ තියෙන කතාව. දැන් ඇති 1 2යි. අයි තුන්වෙනි වතාවක් අහන්න එපා. ප්ලීස් යන්න මහත්තයෝ.